හොඳයි සියලු දෙනාටම ආයිබෝවන්. ඉතින් හුඟ දෙනෙක් බලන් හිටපු ග්‍රාම නිලධාරී විභාගයේ සඳහා ඔන්න ආයුධම් කිරීමට ඕගොල්ලන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ ගැසට් එක නිකුත් වෙලා තිබෙනවා. මම ඕගොල්ලන්ට මේක මේ ගැසට් එක පිළිබඳව විස්තර කරන්නයි මේ වීඩියෝ කරන් ආවේ. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. මොකද මම තව දවසකින් දෙකකින් වගේ ඕගොල්ලන්ට මේක සඳහා apply කරන විදිය සරලව තේරෙන විදියට ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මම දැනට මේ සම්බන්ධව විස්තර ටිකක් ඕගොල්ලන්ට වැදගත් වෙන විස්තර ටිකක් ඕගොල්ලන්ට කියන්නයි මේ වීඩියෝ කරන් ආවේ. ඉතින් ඔන්න රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ 2025 තරංග විභාගයේ පිළිබඳව ගැසට්ටුවයි. ඉතින් මේක මම ඕගොල්ලන්ට වැදගත්ම වෙන විස්තර ටික විතරක් කියන්නේ නම් ඕගොල්ලන්ට මේකේ PDF එක මම පල්ලෙහා comment section එකේ link එක දාන්නම්. අනිවාර්යෙන් ඕගොල්ලෝ මේක download කරගෙන මේ විස්තර හුඟින් කියවලා බලන්න. මම ඉතින් වැදගත් වෙන ටික විතරක් ඕගොල්ලන්ට කියාගෙන යන්නම්. තරංග විභාගයේ පිළිබඳව විස්තර. ඉතින් මේ විභාග මාධ්‍ය සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය වලින් පුළුවන් කියලා තියෙනවා. ඉතින් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරංග විභාගය පහත සඳහන් ප්‍රශ්න 3කින් සමන්විත වේ කියලා දාලා තියෙනවා. එක භාෂා භාවිතය හා අවබෝධය ලකුණු මට්ටමත් ඊට ඉස්සරහින් දාලා තියෙන ලකුණු සංඛ්‍යාව 100යි. සමත් වීමට ලැබිය යුතු අවම ලකුණු සංඛ්‍යාව 40යි. කාලය පැය එකමාරයි. ඉතින් ඊළඟට දෙවෙනි පේපරයේ විදියට දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම ඒකටත් ලකුණු 100යි. සමත් වීමට අවම ලකුණු 40යි කියලා දාලා තියෙන එකටත් පැය එකමාරක් තියෙනවා. ඉතින් තුන්වෙනි එක තමයි අභියෝග්‍යතාව. ඒකටත් ලකුණු 100ක් ඕගොල්ලන්ට ලබා දෙනවා. හැබැයි සමත් වීමට අවශ්‍ය වෙන්නේ ලකුණු 40ක් පමණයි කියලා ඒගොල්ලෝ දන්වලා තියෙනවා. ඉතින් මේ පේපර් එකට කාලය පැය 1යි අවසාන එකට. ඉතින් ලිඛිත විභාගයේ විශේෂ නිර්දේශය භාෂා හා භාවිතය හා අවබෝධය. ඉතින් ඕගොල්ලෝ මේවා ටික කියවලා බලන්න. දේශීය හා ගෝලීය ප්‍රවණතා ප්‍රසාන දැනීම, අභියෝග්‍යතාවය. ඉතින් ওই සම්බන්ධ විස්තර මේකේ දාලා තියෙනවා. මේකේ තියෙනවා ලිඛිත පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගැනීම අනුපිළිවෙල අනුව ආයුධම් කරුවන් ප්‍රමුඛතා ගත කිරීමේදී එක් විශේෂ 40ක් හෝ ඊට වැඩි ලකුණු ලබා ඇති ආයුධම් කරුවන් පමණක් සැලකිල්ලට ගනු ලැබේ කියලා දාලා තිනවා. ඉතින් ඕගොල්ලන්ට මේ බඳවා ගැනීමේ ක්‍රමය කියලා පල්ලෙහෙන් ලොකු විස්තරයක් දාලා තිනවා. ඒක මම කියන්නේ නැහැ ඕගොල්ලන්ට. ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් කියවලා අවබෝධ කරගන්න. ඉතින් මේකේ තියෙනවා ඉහත පහචේදයේ සඳහන් යෝග්‍යතා අගීම සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ආකාර ලකුණු ලබා දුන් ලැබේ. ඉතින් මේ ලකුණු ලබා දෙන විදිය පිළිබඳවයි මේ විස්තර කරලා තියෙන. නායකත්වයේ ලකුණු 15යි, ක්‍රීඩා කුසලතා ලකුණු 5යි, අනෙක් රාජ්‍ය භාෂා හෝ සන්දාන භාෂා ප්‍රවීණතාව ලකුණු 10යි, පරිගණක දැනුම ලකුණු 10යි, සම්මුඛ පරීක්ෂණයේ දක්වන ලද කුසලතාව ලකුණු 10යි, එකතු ලකුණු 50යි. ඉතින් ඔය ආකාරයට මේකේ තව හුඟක් විස්තර ඕගොල්ලන්ට දාලා තියෙනවා. ඉතින් මම මේ වැදගත් වෙන තැන් විතරයි ඕගොල්ලන්ට කියලා දෙන්න. අනිවාර්යෙන් මම මේක ඔන්ලයින් ඕගොල්ලෝ ඇප්ලයි කරන විදිය සරලව තේරෙන විදියට ඕගොල්ලන්ට අනිවාර්ය වීඩියෝ එකක් අද හෝ හෙට හෝ අනිද්දා දවස් ඇතුළත මම ඕගොල්ලන්ට දානවා. ඒකෙන් බලාගෙන ඕගොල්ලන්ට ඔන්ලයින් ඇප්ලයි කරගැනීමේ හැකියාව තිබෙනවා. මේකේ තව තියෙනවා මාස 3ක් වන පුහුණු පාඨමාලාව දිස්ත්‍රික් ලේකම් බැලික්ෂණයේ පවත්වන අතර එම පුහුණු පාඨමාලාව සාර්ථක නිම කරන ලද බවට දිස්ත්‍රික් ලේකම් නිර්දේශ කරන අය මා විසින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට පත් කරනු ලැබේ කියලා තියෙනවා. පුහුණු කාලය සඳහා 17800ක දීපනාවක් පමණක් ගෙවුණු ලබන අතරෙම කාලය තුල නිවාඩු හිමිකම් නොමැත කියලාත් දාලා තිනවා. පාඨමාලාව පැවැත්වෙන දින ගණනින් 80ක් අවම වශයෙන් සහභාගී වී යුතුයි. පුහුණු වැඩසටහන ඇත්තේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීම සඳහා 150ක් ලකුණු ලබා ගත යුතුයි කියලා ඕගොල්ලොන්ට දාලා තිනවා. ඉතින් මේකත් හොඳට මතක තියාගන්න. එම ත්‍රිමාසික පුහුණු පාඨමාලාව සාර්ථක අවසන් නොකරන්නේ නම් හෝ අංක මේ දිනති රාජ්‍ය චක්‍රවේදී විදින අනුව ආරක්ෂක තොරතුරු කාර්යංශ ලබා ගන්න ආරක්ෂා පිළිබඳ සතුටුදායක ආරක්ෂක නිෂ්කාසන වාර්තාවක් නොලැබීම මත හෝ ආධුනික නිලධාරියාගේ සේවය අවසන් කරනු ලැබේ කියලා ඕගොල්ලොන්ට මේකේ කියවලා තවදුරටත් විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ආයුධම්පත්
බාර ගන්න අවසාන දිනට පූර්වාසන වර්ෂ 6ක කාල සීමාවක් ඇතුළත අපේක්ෂා තමා තනතුරටපත් වීමට බලාපොරොත්තු වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ අවම වශයෙන් වසර 3ක කාල සීමාවක් ස්ථීරව පදිංචිව සිටිය යුතුය. ඉතින් මේ දාලා තිනවා මෙතන පහත සඳහන් සහතික වලින් එකක් මගින් තහවුරු කරන්න ඕන කියලා මේ පදිංචි වෙලා ඉන්න එක ඡන්දහිමි නාම ලේඛනයේ ගාමලයා විසින් නිකුත් කරන ලද පදිංචි සහතිකය. ඉතින් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. වයස් සීමාව ඉදින් කරුවන් අයිදුම්පත් භාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 21කට නොඅඩු සහ 35ට නොවැඩි අයෙකු විය යුතුය. ඉතින් මේ ඒ අනුව ඕගොල්ලෝ මේ අයිදුම්පත් 2000 අන දිනට හෝ ඊට වෙනි උපන් දිනේදී ඇති අයට පමණක් මේ සඳහා ආයුධම් කිරීම සුදුසුකම් ඇත. ඉතින් මේකත් බලන්න 2004 11 24 වෙනි දින හෝ ඊට පෙර 90 11 24 වෙනි දිනට හෝ පසු උපන් දිනේදී ඇති අයට පමණක් මේ සඳහා ආයුධම් කිරීමට හැකියාව ඇති කියලා දාලා තිනවා. මේ අධ්‍යාපන සුදුසුකම් දාලා තිනවා ආයුධම් කරවට පහත් සඳහන් පරිදි අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය. පළමු භාෂාව සිංහල හෝ දෙමළ භාෂා අතරින් එක් භාෂා විෂයක් සමග ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාන්‍ය සහයක් වර්ගයේ විෂයන් 6කින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගයේ සමත් විය යුතුයි කියලා දාලා තියෙනවා. අධ්‍යාපන උසස් පෙළ විභාගයේදී සියලු විෂයන්ගෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය හැර එකවර සමත් වී තිබීම පැරණි විෂය නිර්දේශය යටතේ විෂයන් 3කින් එකවර සමත් වී තිබීම කියලා දාලා තියෙනවා. ඉතින් තවත් මෙතන අපේක්ෂක සඳහා සුදුසුකම් දාලා තියෙනවා. ශ්‍රී ලංකාව පුරවැසියෙකු යුතුයි. සාපරාධික ක්‍රියාවන් සම්බන්ධව අධිකරණ වරදකරුවෝ කරනු ලැබූ නොවිය යුතු අතර ඉතා හොඳ චරිතවත් අයෙකු විය යුතුයි කියලා දාලා තියෙනවා. රාජ්‍යයේ හෝ රාජ්‍ය සංස්ථාවක රජයේ ව්‍යවස්ථාපිත රාජ්‍ය සේවයෙන් පහ කළ අයෙකු සේවයේ හැරගිය අයෙකු හෝ ආකර්ෂණීයතාවය මත විශ්‍රාම ගන්නෝ අයෙකු නොවිය යුතුයි කියලා දාලා තියෙනවා. ඉතින් ওই වගේ තව මේකේ විස්තර දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මම මේවා උඩින් පුළුවන් විදිහට කියන්න යනවා. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් මෙතන තනතුරට අදාළ මාසික වැටුප් ක්‍රමය කියලා දාලා තියෙනවා ඔයගොල්ලන්ට වැටුප් හැදෙන විදිය. ඉතින් මෙතන තව තියෙනවා සේවා කොන්දේසි කියලා. ඉතින් ඒකත් හොඳට ඔයගොල්ලෝ කියව ගන්න. ඉතින් ආයුධම්පත් ලැබිය යුතු ආකාරයේ ශ්‍රී ලංකා ආයුධම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අවශ්‍ය මේ තියෙන්නේ ඔයගොල්ලොන්ට මේක ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින් මාර්ගය හරහා පමණයි. ඉතින් මාර්ගගත ආයුධම්පත් 2025 ඔක්තෝබර් මාස 24 දින 9ට විවෘත වන අතර මේක ඔක්තෝබර් මාස 24 වෙනිදා ඉඳලා 2025 නොවැම්බර් 24 දක්වා ඔයගොල්ලන්ට මාසයක පමණ කාලයක් මේ සඳහා ආයුධම් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ දිනේ මතක තියාගන්න. නොවැම්බර් මාස 24ට කලින් ඔයගොල්ලෝ මේක ඔන්ලයින් හරහා නිවැරදිව අපි ඔන්ලයින් ඇප්ලයි කරගත යුතුයි. මාර්ගගත ඔන්ලයින් විභාග අනුව ඉංග්‍රීසි භාෂාවෙන් පණ සම්පූර්ණ කළ යුතුය. ආයුධම්කරු විසින් මාර්ගගත යොමු කරන ලද මුදු පිටපත වළංගු ආයුධම් දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා ලද බව බාර නොගන්න පද්දේ ප්‍රවේශයෙන් භාවිත කරන ලද ජංගම අංකයට කිරිමාණ්ඩියක් එසෙම. ඉතින් මේක ඔයගොල්ලන්ට මේ විස්තර ටික ඔයගොල්ලන්ට ඔන්ලයින් ආයුධම් කිරීමේදී මමත් වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එනවා. ඒක හොඳින් ඔයගොල්ලෝ කියවලා සරලව මේක නිවැරදි ආකාරයට ඔන්ලයින් දා ගන්න ඕනේ. ඉතින් විභාග ගාස්තු රුපියල් 1000ක් කියලා තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් මේක ඔන්ලයින් බැංක් කාඩ් එකකින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ගෙවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ විභාගයේ පෙනී සිටින ප්‍රතිඵල නිකුත් කිරීම මේක ඔයගොල්ලෝගේ විභාග අපේක්ෂාව විභාග ශාලාව තුළ තමයි පෙනී සිටින සෑම විෂයක් සඳහාම ශාලාධිපති සෑහීමට පත්වන පරිසෝකී අනන්‍යතාව සනාථ කළ යුතු. ඒ සඳහා පහත් දැක්වෙන කාවර ලියවිල්ලක් හෝ බාර ගන්නු ලැබේ කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ජාතික හැඳුනුම්පත, එතකොට පාස්පෝර්ට් එක, එහෙමත් නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක අරන් යන විභාගයට පෙනී සිටීමේදී. ඉතින් මේකේ තව හුඟක් විස්තර ඔයගොල්ලන්ට තියෙනවා. මම ඔක්කොම කියන්නේ නැහැ. මේක ඔයගොල්ලන්ට මම අනිවාර්යෙන් දානවා. මේක ඔයගොල්ලෝ හොඳට කියවලා බලලා ඔන්ලයින් නිවැරදි ආකාරයට ආයුධම් කරගන්න කියලා මතක් කරනවා. ඉතින් මම අද මේක අරන් ආයේ පොඩි වීඩියෝ එකක් ඔයගොල්ලෝ මේ සම්බන්ධව දැනුවත් කිරීමට පමණයි. නැවත මම ඔන්ලයින් ආයුධම් කරන විදිය පිළිබඳව හෙට දවස් ඇතුළත අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලෝ ළඟට එන්නේ ගෙන්වා ගැනීම සඳහා bell icon එක අනිවාර්යෙන්ම click කරන්න. ඉතින් මේ සම්බන්ධව දැනුවත් කිරීමටයි ඔයගොල්ලන්ට අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේක ඔයගොල්ලෝ කියවලා මේ ගැසට් එකත් මම PDF එක පල්ලෙන් comment section එකේ link එක දාලා තියන්නම්. ඒකත් download කරගන්න කියලා
මතක් කරන ගමන් නැවතත් අපි ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.